අද මැයි පළවෙනිදා. අද කංකරු දිනේ කියලා ඔන්න පුතාලා නිවාඩු. මම උදේම කොළ කැඳ හැදුවා. පුතා හරි ආසයි කොළ කැඳවලට. ඒකට ලේලි තිත්ත කසාය බොනවා වගේ බොන්නේ. ඒ මදිවට සීනිත් දාලා හකුරුත් කනවා. තිත්තයි කී බිව්වේ මගේ කටේ බලයට. මමත් වැඩි ඉවර වෙලා බොන්න ගත්තම තමා තේරුනේ ටිකක් තිත්තක් තියෙනවා කියලා. අපලෙට හොඳයි කියලා ස්වාමිතුමා තව කුඩක් දුන්න කෑමට දාලා කන්න කියලා. ඒකෙන්ද මන්ද තිත්ත රස ආවේ. අද පන්සල් යන්න බලද්දි පාරේ එක ගහකවත් මලක් හොයාගන්න නැහැ. ශීලගේ වත්තේ තියෙන වතු සුද්ධ ගහේ නම් මල්ලෝසෙට. ඒක වත්තේ ඇතුලේනේ. අනේ මගේ ටොමියවත් යන්නේ ඔය වත්තේ හතර මායිමට. මම ලීලිට කිව්වා ශීලා එක්ක hina වෙලා කතා කරලා ඉන්න හින්දා ගිහින් මල් ටිකක් කඩන් එන්නේ කියලා. මේකි මගේ සායම යවල ඇවිත් ශීලා ඇහුවම කිව්වලු අනේ දහම්ට බෝධි පූජා තියන්න අම්මට පන්සල් ගෙනියන්න මල් ටිකක් කඩා ගන්න දාන්ටි කියලා. ඒකත් ගමටම ඇහෙන්න. ඒ සද්ද කොටිම කුස්සියේ හිටපු අනෝමටත් ඇහිලා. මට කිව්වෙත් අනුම්මා.